hello ළමයි welcome back my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද මම හිතන ඔයාලා හොඳින් ඇති කියලා. මේ vlog එක ගැන කිව්වොත් අපේ නාගිට exam ඉවර වෙලා එයත් එක්ක ගත කරපු දවසක්. මාස 3කින් වගේ මම vlog එකක් ගෙනාවේ නැහැ. අද දවසේ ලොකු වැඩ ප්‍රමාණයක් කියලා ඇත්තටම මට තිබ්බේ නැහැ. හවස gym යන්න තියෙනවා. ඒ විදිහට උදේ මෙයත් එක්ක වැඩ ටිකක් දාගත්තා. සමහර ඒවා මට වීඩියෝ කරගන්නත් අතරම බැරි වුණා. සාමාන්‍යයෙන් නිවාඩු දවසකට ගෙදර ඉන්නවා කියන්නේ මොකක් හරි ඉතින් වැඩක් සෙට් වෙනවා මට. වෙනගේ වැඩේ ගැන කිව්වොත් ඒක කලින් ඉඳලම ප්ලෑන් කරපු දෙයක්. ඉතින් එයාගේ වැඩේට මුල් තැන දීලා මම මගේ යාළුවොත් එක්කත් ඇවිදින්න ගිහිල්ලා තමයි හවස වල රෑ වෙලා ගෙදර ඇවිත් තියෙන්නේ. vlog එක ලස්සනයි. ඔයාලා ඉස්සරහට බලන්න. වෙලාවෙ නම් ඇතරම බැනුම් ගහලා තමයි ඔය ඉන්නේ. මොකද අපොයින්ට්මන්ට් එකට අර තියෙන ටයිම් එකට හරියට පියන්නත් ඕනේ. ඉතින් මේ විදිහට යන්නත් මම රෙඩි වෙන්නත් එපා. ඉතින් මං ලෑස්ති වෙලා තමයි ඉතින් නිමීට තමයි ඇත්තටම ගියේ. බැනුම් අහලා ඔක්කොම ඉවර වෙලා ලෑස්ති වෙලා ඉවර වුණාට පස්සේ මම ගෙදර ඉන්න දවසක් නිසා ගෙදරින් පොඩ්ඩක් කියවනවා උදේට කාලා යන්න කියලා. ඉතින් මම කන්න කලින් අපේ ආච්චි ඉන්න නිසා එයා කැඳ හදලා තියෙනවා. කොළ කැඳ. මම ඉතින් කොළ කැඳ බීලා තමයි ගියේ. අත්තම කිව්වොත් මම කොළ කැඳ ෆෑන් කෙනෙක්. කොළ කැඳ වලට මම හරිම කැමතියි. මිර එකක් දැක්කහම සාමාන්‍යයෙන් මට ඉන්න බෑ. ඉතින් ඒකයි ඉතින් මේ ෆෝන් එක අල්ලලා මේ කර කර ඉතින් ඉන්නේ. දැන් ඉතින් අපි දෙන්න සැලොන් එකට ඇවිත් ගොඩක් අතරම අපි වෙලාව වැඩිද මන්ද මට හරියට මතක නැහැ. ගොඩක් දවස් මම වොයිස් කරන්න අරගෙන මේක. ඉතින් අපි ෆෝන් එකෙන් ගොඩාක් වීඩියෝස් ගත්තා. ඒ හැම එකක්ම මම හිතුවා vlog එකට දානවා කියලා. ඉතින් මෙයා මේ පෙන්නන්නේ යාගේ nails. exam ඉවරෙච්ච ගමන් යා nails දාගෙන එයාට ඒක excites ආ. ඒකට ගොඩක් කැමතියි. එයා කියන්නේ යාගේ nails ලස්සනයි මගේ nails කැතයි කියලා. මොකද polish කරලා නැහැ මං නිකන් අර ඇත්තට මගේ nails උතින් කැතයි. ඉතින් මෙයාට තියෙන ලස්සන hair එකක්. ඉතින් යාගේ කොණ්ඩේ wash කරන්න ගත්තා. මෙයා ලේ එකක් කපන්න තමයි ඇත්තටම ආවේ සැලොන් එකට. මං කිසිම දෙයක් ඇතුම ලොකුවට වීඩියෝ කරේ නැහැ. මෙයාගේ ලේ කට් එක. ඊට පස්සේ ඉතින් අපි දෙන්න බින්චුන් එකට ගිහිල්ලා බින්චුන් අරගෙන ගෙදර ගිහින් තමයි අපි දෙන්න ඒ වගේ රස බැලුවේ. අවුවට මොන කොච්චර වෙනස් වෙලාද කියලා දැන් තමයි හිතෙන්නේ. මං මේ වීඩියෝ එකට තමයි මේ කතා කරන්නේ. මට හිතුණා ඒක සෙට් නැහැ කියලා. ඉතින් මං ඒකයි මේ ඉතින් වොයිස් කරන්නේ. බින්චුන් බීලා ඔක්කොමත් කරලා මම මගේ යාළුවන්ට කෝල් එකකට මොකද අපි ජිම් යාළුවන්ගේ ගෙදර ගිහින් ජිම් යන්න තමයි හිටියේ. ඉතින් යාළුවා ගෙදර යද්දී අපේ නංගිත් ඉතින් යන්න ඕනේ කියලා එයාවත් එක්කගෙන තමයි දැන් ඉතින් මම යන්න රෙඩි වෙනවා. කාලා මම ඔන්ලයින් ඔඩර් කරා බෑග් එකක් සිරිපාට ගෙනියන්න. ඒ vlog එකත් ඉක්මනට මම අරන් එනවා. ඉතින් මේ බෑග් එක මම ඔඩර් කරපු එක නෙමෙයි ඇවිත් තියෙන්නේ. ඉතින් ඒකත් එයාලා කිව්වා අවශ්‍ය වෙනවා කියලා මම ආස ගෙදර නැති නිසා මම ඒකත් ආයෙ පැක් කරා එයාලට දෙන්න ඕනේ නිසා. ඊට පස්සේ දැන් ඔය ජිම් එකටත් යනවා කියලා හිතලා තමයි අතම රෙඩි වෙලා තියෙන්නේ. ගිහලා මාරු කරනවා චේන්ජ් කරනවා කියලා අපි මමත් අඳුන් අරගෙන ඔහම ගියා අපි දෙන්න. මෙයාට ඉතින් හැපි. මොකද මෙයා මම එක යන්නේ නැහැ කියලා මෙයා හිතන්නේ නැතුව තමයි ආය මම යමු කියලා කිව්වේ. එයාත් ඉතින් ওই කොණ්ඩේ ගැන තමයි කියන්නේ. එයා ගොඩක් කොණ්ඩේට එයා කියන්නේ. එයා කැට් එක ගැන දුකෙන් ඉන්නේ අපරාධි කියනවා. මේ vlog එකේ මම අතරම ගොඩාක් කට් කරලා අරගෙන සමහරවල්ම වීඩියෝ කරෙත් නැහැ. දැන් ඉතින් යාළුවා ගෙදර ඇවිල්ලා ගොඩාක් වෙලා ගිහිල්ලා තමයි අපි එළියට ඇවිල්ලා පාරේ වාඩිලා ඉමු කිව්වේ. ඒ ඊට බයිනකොට ඇතුලේ කතා කරන ඒවා එහෙම ඇත්තටම ගත්තේ නැහැ. වෙදමත් මම පාරේ යනකොට ළමසියෝ දැක්කම අනේ මං බැඳලා කියලා මතක වෙනවා. ප්‍රශ්නයක් නෙමේ දුරින් ඉඳන් බැලුවට කම්මැතේ ඕකට මම බොන්නේ නැති තම කසායා.
කතා කරා. එදා දවසේ ජිම් යන්න බැරි වුණා. ඔය විදිහට තමයි කාලේ ගත වුණේ දා. ගොඩාක් දේවල් අතට මම වීඩියෝ කරේ නැහැ. කොහොමත් යාළුවෙක් ඉද්දී වෙලා යනවා තේරෙන්නේ නැහැ. අපි ඉක්මනට එනවා කියලා ගියාට ඇත්තටම ඉක්මනට එන්නවත් හිතෙන්නේ නැහැ. ඉතින් ඔන්න ওই විදිහට තමයි එදා දවසේ ගෙවුනේ. තවත් ලස්සන vlog එකකින් මම ඉක්මනට මෙන්නම්. එතකම් පරිස්සමින් ඉන්න.